මෑත කාලීනව විශාල වශයෙන් මේ සමාජයට ආර්ථිකයට ලංකාව තුළ බලපෑමක් ඇති කළ මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අදත් අපි සූදානම් වෙන්නේ. මේ අදත් පුරුදු පරිදි සමාජය වෙනුවෙන් ඔබ වෙනුවෙන් හඬක් නගන ඇය ඉන්න අපිත් එක්ක එකතු වෙලා ආචාර්ය ශිරු විජේමන්න මැතිණිය අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. දැන් මම වැඩසටහන ආරම්භය වෙනවා ආර්ථික වශයෙන් බලපෑමක් කට ලක් වෙච්ච ප්‍රශ්නයක් තමයි අපි අද කතා කරන්න කියලා මේ. ඔබ අපි දන්නවා ලංකාව ඈත අතීතයේ තමයි ශාස්ත්‍රීය රටක්. එතකොට ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය බවට පත් වෙන්නේ මේ ගොවිතැන. ඒ ගොවිතැනට වර්තමානයේ වෙන විට මේ විශාල බලපෑමක් ඇති කරන්නට සිදු වෙලා තියෙන නැත්නම් ඇති කරපු උවදුරක් විදිහට අපිට මේ වනසත්ව උවදුර ගැන කතා කරන්න පුළුවන්. සහ මෑත කාලේම විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ සමාජ ක්‍රියාකාරීන් තුළ වැඩි වශයෙන් කතා වෙච්ච මාතෘකාවක්. ඉතින් ඒ ගැන අද අපි පුළුල්ව කතා කරමු. ඔබතුමීට මොකද හිතෙන්නේ වනසත්ව උවදුර සහ මේ ලාංකීය කෘෂිකර්මාන්තයේ වෙලා තියෙන බලපෑම ගැන වර්තමානයේ? ගහනි දැන් මේ වනසත්ව උදුර මේ භෝග වගාවට කරන හානිය ගැන කියනකොට දැන් මේ හුඟක් වෙලාවට අපේ සමාජය සහ අනිත් අය හිතනවා මේ උවදුර ඊයේ පෙරේදා ඇතිවෙච්ච දෙයක් කියලා. නෑ, හැමදාම මේ සත්තු හිටියා. වනසතුන්ගේ උවදුර තිබුණා. භෝග වගාවට හානි වුණා. හැබැයි මේ තරම් හානි වුණේ නෑ. එතකොට මේ සත්ව ගහණය වැඩි වුණා. දැන් කවුරු හරි හොයලා බැලුවද ඇයි සත්ව ගහණය වැඩි වුණේ කියලා? කවුරුත් හොයලා බැලුවේ නෑ නේද? මේගොල්ලෝ කියනවා මේකට විසඳුමක් දෙන්න. සමහරු කියනවා මේ සත්තු ටික අයින් කරන්න. දැන් අපි ගත්තාම දැන් ඔබ කියන විදිහට එක සතෙක් නෙමෙයිනේ. ප්‍රධාන උවදුර රිලව්, එතකොට මොනරු, ඉත්තෑව, වල්ලූරා, ඒ වගේ දඬුලේන මේ කට්ටියගෙම නමුත් අතීතයේ එයා හිටියේ නැද්ද? හිටියා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි දේ ඇති කරේ මිනිස්සු. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි මේ දේවල් ඇති වුනේ. කොහොමද ඇති වුනේ? කැලෑවල් පුංචි වෙන්න පටන් ගත්තා. දැන් අලියන්ගේ උදුර ගැන බැලුවොත් අපි ගිහිල්ලා අලියැත්තු ඉන්න තැන්වල අපි පදිංචි වුණා. එතකොට ඒගොල්ලන්ගේ වාසස්ථාන අපි තමයි ගිහිල්ලා නැති කෙරුවේ. එතකොට ඒගොල්ලෝ අපේ කුඹුරු වලට එන එක අපේ ඒගොල්ලන්ගේ ගිහිල්ලා අපි හේන් කරන එක කඩන්න එන එක ඒගොල්ලෝ දන්නවා මේ අපේ තැන් කියන එක. ඒකයි උනේ. අනිත් කාරණාව තමයි මං හිතන්නේ බලධාරීන්ගේ අවධානයට යොමු නොවෙච්ච දෙයක් තමයි මේ. දැන් බැලුවොත් ගියානේ මේක ඇති වුණේ මේ උවදුර වැඩියෙන් දැනෙන්න පටන් ගත්තේ 2022 විතර. දැන් ඔබට මතක ඇති අපි COVID-19 ඒ අවදානමට මුහුණ දෙන්න කාලේ මිනිස් ක්‍රියාකාරකම් ඒ කියන්නේ ගොවිතැන නවත්තන්න වුණා. රසායනික පෝර භාවිතය අපි නතර කළ දැම්ම කියන්නේ පාවිච්චි කරේම නැහැ. දැන් එතකොට අපි රසායනික පොහොර පාවිච්චි කරනකොටත් ඔය සත්තුන්ගේ ජනගහනයේ අඩුවක් සිද්ධ වෙනවනේ. දැන් මේ ඇරුණහම ඔබ බලන්න දැන් සමාජ ජාලාවල ඒ තියෙන පේජස් වල බැලුවාම නයි පොළොංගු කොයිතරම් වැඩි වෙලා තියෙනවද? විශේෂයෙන්ම ওই තිත් පොළොංගු එහෙම නිකන් ඒගොල්ලෝ හැදිලා තියෙනවා මේ පිඹුරන්ගේ සයිස් එකට හැදිලා තියෙනවා. ඉතින් දැන් අපි ඉස්සර මේ රසායනික ද්‍රව්‍ය ඒ පොහොර පාවිච්චි කරනකොට ඒවටත් ඇත්තටම බලපෑමක් තිබුණා. සත්ව ගහණය ටිකක් අඩු වුණා. දැන් අන්න ඒක තමයි මට හිතෙන්නේ මම හිතන කියලා කියන්නේ මගේ මම කරපු අධ්‍යයනයේ ඉතින් මට හිතෙන්නේ සහ මම එකතු කරපු දත්තවල පැහැදිලිව පේනවා මේක වැඩි උනේ මේ COVID-19 වලට පස්සේ තමයි කියන එක. එහෙම කතා කරනකොට මේ මෑත කාලයේදී දැන් ඔබතුමිය කතා කරා අලියතුන්, මිත්තෑවන්, මොණරුන් මේ ආදි වශයෙන් විවිධ වන සතුන්ගේ හානි තියෙනවා. හැබැයි මේ වැඩි වශයෙන් කතා කරා නේද මේ රිලව් උවදුර ගැන. සහ මේ විවිධ දේශපාලඥයෝ එතකොට සමාජ ක්‍රියාකාරීන් විවිධ මත ගෙනාවා. සහ විවිධ විවාදයන්ට මේ මාතෘකාව අරන් ගියා. ඔබතුමිය ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තෙන්ම ගියානේ දැන් මෙතෙන්දී රිලා ජනගහනය තමයි වැඩි උනේ. ඒ කියන්නේ අනිත් සත්තුන්ව සාපේක්ෂව බලනකොට මේ රිලා ජනගහනය වැඩි වුණා. දැන් කතිකාවතක් ගියා, දේශපාලඥයෝ කතා කරා, පැවති රජවල්
අලුත් රජයවල් මේ ගැන කතා කරලා ඔබට මතකද අන්තිමට තීරණයක් ගත්තා අපි මේ රිලව් ටික චීනට යවමු කියලා. ඔන්න එතකොට අර අපි කියනවා සමාජයේ ක්‍රියා කරන අය සත්ව සංවිධාන එකතු වෙලා කියන්න පටන් ගත්තා අයියෝ එහෙම කරන්න එපා මේ රිලව් ටික කයි මේගොල්ලෝ මරාගෙන කන්න යන්නේ කියලා. දැන් මේ ඊයේ පෙරේද මම වැඩසටහනක් බැලුවා ඉන්දුනීසියාවේ ඒගොල්ලෝ ඒ සත්තුන්ගෙන් සල්ලි හම්බ කරන හැටි. එතකොට ඒගොල්ලෝ මේ පැත්තකට කොටු කරලා සංචාරකයන්ට ඒගොල්ලන්ව පෙන්නලා ඒගොල්ලන්ගෙන් සල්ලි හොයන හැටි. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. මම ওই ත්‍රිකුණාමලයේ ගිහිල්ලා එනකොට මගදී අපි නවත්තනවානේ ගිහානි කන තැනකදී ඒ ලස්සන මේ තැනක නැවැත්තුවේ ගෝවි පවුලක්. එතකොට ඉතින් අපි ඔය කතා කරනකොට කියපු දෙයක් තමයි අපි රජයෙන් කිසි දෙයක් ඉල්ලන්නේ අපි ඉල්ලන්නේ මේ රිලා කරදරේ අපිට අයින් කරලා දෙන්න. අපිට පොහොර ටික සහ වතුර ටික දෙන්න අපිට ආධාර එපා. දන්නවද? දැන් මේ ගොවියෝ කියන්නේ අපි අර රිලව් ටික යවුවනම් අපිට පුළුවන්කම තිබුණා ඒගොල්ලන්ගේ කැම ටික ඒ රටට යවන්න. ඒ තරම් විනාශයක් මේ සත්තු කරනවා කියලා. එතකොට බලන්න දැන් මේ ප්‍රශ්න තියෙද්දි අපි කාටද ගිහිල්ලා කතා කරන්න ඕනේ? මේ ප්‍රශ්න තියෙන කෙනාටයි ගිහානි කතා කරන්න ඕනේ ගිහිල්ලා. ගොවියන්ගෙන් තමයි ඒගොල්ලන්ගෙන් තමයි විසඳුමක් අහන්නේ. නිකන් හිතන්න දැන් අපි කවුරුත් හිතන්නේ නැති දෙයක් නේ ගොවි මහත්මයා අපිට කිව්වේ. දැන් කියනවා මේ ඇත්තටම පුළුවන් නම් මේගොල්ලන්ව දූපතකට කොටු කරන්න අපිට ඒගොල්ලන්ට කැම ටික දෙන්න. ඒ වගේ දේවල් කරලා අපිට බලන්න පුළුවන්. මේක ඉතින් ට්‍රයල් ඇන්ඩ් එරර් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕනේ. ඔහොම කතා කරගෙන යනකොට මේ දැන් අපේ රටේ ප්‍රධාන වගාව විදිහට බී වගාව අපි සැලකන දේට අමතරව එළවලු වගාවන් තියෙනවා. සහ මේ පොල් වගාව කියන දේත් අපේ රටේ තුල විශාල වශයෙන් ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තියෙන භෝගයක් විදිහට අපි සැලකනවා. එතකොට දැන් මේ මෑත කාලීනව බොහෝ විදිහට මේ වෙළඳ පොලේ පවා පොල් මිල ඉතාලවල ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා මේ ඉතා කෙටි කාලයක් තුළ. ඔබතුමිය මේ හිතන්නේ මේ පොල් වගාවටත් මේ බලපෑමේ වනසත්තු උදුරුමද නැත්නම් වෙනත් හේතුන් තියෙනවා? වනසතු උදුර සහ වෙනත් හේතුන් බලපෑලා දැන් ඇත්තටම පොල් කුරුමිනියෙක් ආවා. ඒ පොල් කුරුමිනියා නිසා සෑහෙන්න පොල් වගාවට ලොකු බලපෑමක් ඇති වුණා. දැන් ඒගොල්ලෝ කරේ දැන් යාර කහපාටට කැමති නෑ කියලා ගස්වල කහපාට ඇඳලා එහෙම හිතුවට ඒකට මං හිතන්නේ සාර්ථක විසඳුමක් ආවේ නෑ. ඊට ඉස්සෙල්ලා ඔබට මතකද දන්නේ අපිට නියඟයක් තිබුණා. එතකොට ඒ නියඟය එතකොට ඒ කෘමියා ඒ පොල් කුරුමිනියා ඒකත් බලපාලා අලිමදිවට හරක් කියනවා වගේ රිලව්ගේ බලපෑමත් අපිට වැඩි වුණා. ඒ කියන්නේ යාගොල්ලෝ ඇටි ටික ගලවලා දාලා කරා. ඉතින් ඒවට විසඳුම් කියනවා. විසඳුම් නැත්තේ නැහැ. අපි රාජ්‍යයටම දොස් කියලා බෑ. හැබැයි නිලධාරීන්ට පුළුවන් මීට වඩා යමක් මේ ගැන කරන්න. මේකට හොඳ කතිකාවතක් පටන් අරගෙන ගොවීන් සමග සාකච්ඡා කරලා මොකද ඒගොල්ලෝ ළඟනේ දැන් අපි සමාජ කොහෙන් හරි ගිහිල්ලා channel එකකින් ගිහිල්ලා මයික් එකක් අල්ලලා මිනිස්සුන්ගෙන් අහනවා මොකද කියලා. ඉතින් මේ මිනිස්සු බනිනවා වත් මුට්ටි පිටින් උස්සන් ගියා මෙහෙමයි කියලා. ඉතින් ඒක තමයි සත්තුනේ. සත්තුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කන්න බොන්න. ඉතින් ඒක අරගෙන යනවා. දැන් ඔය විදිහටම ඉස්සර ඒ විදිහට ඒගොල්ලෝ ඇවිල්ලා ගම් වැදුනේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ වාසස්ථාන නැති වෙච්ච නිසා තමයි ඒගොල්ලෝ ඒ ගම් වදින්නේ. එතකොට මේවට ඕන තරම් විසඳුම් තියෙනවා. අර මං කිව්වා වගේ එක්කෝ අපි මේ කට්ටියව එක තැනකට කොටු කරලා ඒගොල්ලන්ට මේ දැන් වොට් වියදම් වෙනවා තමයි. එතකොට ප්‍රතිපාදන නැහැ කියන්න බෑ. ඒවා ඒගොල්ලන් එතකොට සංචාරක කර්මාන්තය එතන දිනු කරලා ඒගොල්ලන්ව පෙන්නලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් දිහා බලලා ඒ වගේ දෙයක් කරන්න. එතකොට ඒගොල්ලන්ට ගිහිලා ආහාර දෙන්න ඇත්තටම කියනවා නම් මේ දේ කරලා රිලවුන්ගේ කරදරේ සත්තුන්ගේ කරදරේ නැති කරොත් දඬුවම කියන්නේ හරි ලස්සන සතෙක් නේද? ඒගොල්ලන්ව ඉත්තව ඒ ටික අපිට පුළුවන් නම් එක ප්‍රදේශයකට කියන්නේ මං කියන්නේ කූඩු කරන්න කියලා එක ප්‍රදේශයකට කියලා අබේ භූමියක් වගේ තැනක් හදලා එතකොට බලන්න මං විශ්වාස කරනවා මේ ගොවියෝ ඒගොල්ලන්ට කන්න දෙයි ගෙනල්ලා.
ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගොවියෝ මේගොල්ලන්ට කන්න දෙයි. මං හිතනවා ඒ වගේ විසඳුමක් දැනට අපිට කරන්න පුළුවන් ඕන තරම් අපේ තියෙනවා මුඩුබිම්. ඉතින් ඒ වගේම තව තියෙනවා කැලෑවල් ඔය ඕන තරම් මේ අපේ රටේ තියෙනවා. ඉතින් සුදුසු තැනක් හොයලා බලලා ටිකක් වියදමක් යයි. ඒ වියදම ඇත්තටම කියනවා නම් ගොවියෝ හොයලා දෙයි කියලා මට හිතෙනවා. මොකද ඒ අයගේ අස්වැන්න සරුසාර වුණාම ඒගොල්ලන්ගේ අතමිට සරු වෙනවා. ඒ වගේම ආර්ථික තත්ත්වය උසස් වෙනවා. දැන් හැමදාම තියෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්න ඕනේ. දැන් කෙනෙක් අකමැති නම් මේ සත්තුන්ව පිට රටකට දෙන්න අපිට පුළුවන් මේ සත්තුන්වම මේ උපයෝගී කරගෙන ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් හදන්න පුළුවන්. ඉතින් ඒව ගැන හිතන්නේ නැති එක තමයි. දැන් මේ රටේ හුඟක් වෙලාවට අපි කියනවානේ මේ අර ස්ට්‍රැටජිස් තියෙනවා හැබැයි ඒක ඉම්ප්ලිමන්ට් කරන්න කෙනෙක් නැහැ. ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම කතා කිව්වහම දැන් බලන්නකො මේක පළ වුණාම මිනිස්සු කියන පඬිත කතා මේවට විසඳුම් දෙන්න දැන් මොනවා හරි කෙනෙක් කරාම අපි දාන්න ඕනේ මොකද්ද කමෙන්ට් එක පිස්සු කියලා නෙමෙයි. ඔව් මේ වගේ විසඳුමක් දෙන්න පුළුවන්. අන්න ඒවා කවුරු හරි ඉඳගෙන මේවා කියවලා බලන්න ඕනේ. අනේ මේ වගේ විසඳුමක් පුළුවන් නේද කියලා. ඉතින් මේ රටේ සමහර තැන් හැදුවේ අපේ ගොවියන්ගෙන් අපේ පැරණන්ගෙන් අහලා මේ රට දියුණු කරන්නත් අපේ ඒ කට්ටිය අත්‍යවශ්‍යයි අපිට. මට හිතෙනවා අපිට මේක ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් හැටියට ඒ කියන්නේ බලන්න අපේ මොනරු කොච්චර ලස්සනද කියලා නේද? එතකොට දැන් නැති වෙන වඳ වෙලා යන සතුනත් මේක ඇතුළේ ඉතින් බෝ වුණාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒ වෙනම වාසස්ථානයක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා දැන් මේ ඉන්න ඕන තරම් සංවිධාන වලින් එකතු වෙලා උදව් කරයි කියලාත් මට හිතෙනවා. දැන් බලන්නකො අර ගොවි මහත්මයා කියපු දේ අපි යවුවනම් අපිට යවන්න තිබ්බලු කෑම ටික. දැන් ඒගොල්ලන්ට ඒ තරම් විශ්වාසයක් තියෙනවා. මං හිතනවා ඒක තමයි තියෙන විසඳුම. දැන් අපි හිතන්නකො සත්තු වඳ කරන්න කියලා ඒක මං හිතන්නේ ලොකු ප්‍රායෝගික විසඳුමක් කියලා. සතෙක් අල්ල ගන්නවා, එයාව වන්දයාකරණය කරනවා. ඊට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක අල්ලන්න කරන්න ආයිත් ඒ සතා ඒවා එහෙම ඒගොල්ලෝ මේ මැහුම් එහෙම කඩා ගන්නවා. එතකොට ඒක ඇත්තටම මේක සත්ව හිංසනයක් වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි ඔය වගේ විසඳුමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් රජය සහ හුඟක් වෙලාවට ඉතින් රජය කියලාම නැතුව අපි එකතු වුණොත් මේ සංවිධාන එකතු වුණොත් මං හිතනවා මොනවා හරි කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඒකට රජයෙන් ප්‍රතිපාදන හැටියට ලොකු ඉඩමක් එහෙම නැත්තම් මොකක් හරි තැනක් දෙන්න ඕනේ මිනිස්සුන්ට. නැත්තම් ඒක එහෙම කරන්න බෑනේ. දැන් අපි එක පැත්තකට ගියොත් සමහර අය අකමැති වෙනවා. දැන් ඔය මං හොඳටම දන්න දෙයක් තමයි සමහර සත්තු හදනකොට ඒගොල්ලෝ කවුරුත් නැති පැත්තකට ගිහලා ඒ සත්තු ටික හදනවා. ඊට පස්සේ වටේට මිනිස්සු පදිංචි වෙලා අර සත්තු සංවිධානය ඒ කට්ටියව යවන්න හදනවා. ඒ වගේ දෙයක් නොවෙන්න බලන්න ඕනේ. අපේත් ඕන තරම් ඉඩම් තියෙනවා. මං හිතනවා ඒ වගේ දෙයක් කරුවොත් හුඟක් හොඳයි කියලා. ඒක විසඳුමක් වෙයි කියලාත් හිතනවා. දැන් මෙතුමිය කියපු කතාවත් එක්ක මට හැඟිච්ච දේ තමයි අර ගොවි මහතාගේ කතාවත් එක්ක මේ ඇත්තටම අපේ මිනිස්සු මේ කොච්චර කලගුණ දත් જાතියක්. ලංකාවේ මිනිස්සු හරි මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට පවා හරි ආදරේ, හරි කරුණාවන්තයි. ඉතින් අපිට මෙතනම විසඳුමක් තියෙනවා. මේ බලන් ඉන්න බලධාරීන් ක්‍රියාත්මක වුණොත් අපිට පුළුවන් අපේ සත්තුන් මේ වඳ වීගෙන යන්න නැත්නම් මේ වදුරක් කියලා බලපෑමට ලක් වෙලා ඉන්න සත්තු සහ මේ අපේ වටිනා කුෂි කර්මාන්තය රැකගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක ඔබ සතේ. ඉතින් ආදරෙන් ආරාධනාවට පිළි අරගෙන අදත් මේ විදිහ විද්වත් කතාවක්, කාලීන කතාවකට එකතු වුණාට ඔබතුමියට ගොඩක් ස්තුතියි ආයුබෝවන් කියලා සමුදනවා. ඉතින් අපි තවත් දවසක මේ වගේම කාලීන වටිනාකමකින් යුක්ත කතාවක් එක්ක හම්බ වෙනවා. ඔබට සුබ දවසක්.